ಎಮರ್ಜೆನ್ಸಿ ಸರ್. ಫೇವ್ರೆಟ್ ಪ್ಲೇ ಬದಲಾಗ್ತಿದೆ ಹೊರತು ಫೇವ್ರೆಟ್ ಪ್ಲೇಯರ್ ಬದಲಾಗ್ತಿಲ್ವಲ್ಲ. ಪೆದ್ದಿ ಈ ಏರಿಯಾದಲ್ಲಿ ಏನಾದ್ರೂ ಅದು ದೇವ್ರ ಹೆಸರ? ನನ್ನ ಫೇವ್ರೆಟ್ ಕ್ರಿಕೆಟರ್ ಪೆದ್ದಿ ಸರ್. ಫೇವ್ರೆಟ್ ರೆಸ್ಲರ್ ಪೆದ್ದಿ ಸರ್. ನನ್ನ ಫೇವ್ರೆಟ್ ರನ್ನರ್ ಕೂಡ ಪೆದ್ದಿ ಸರ್. ಈ ಏರಿಯಾ ಹುಡುಗರಿಗೆ ಪೆದ್ದಿ ಗುಡಿಯಲ್ಲಿರೋ ದೇವರಲ್ಲ ಸಾರು, ಗ್ರೌಂಡ್ ಅಲ್ಲಿರೋ ದೇವರು. Bachelor Rubainia. අයිබෝන් මගේ පැන්සල ප්‍රේෂකින් හැමෝටම තෙලුගු සිනමාවේ ගෝලිය තරුව හෙවත් ග්ලෝබල් ස්ටාර් රාම්චරන්ගේ අලුත්ම සිනමා අගමනය ගැනයි අද අපි කතා කරන සූදානම් වෙන්නේ. අධ්‍යක්ෂක සුකුමාර් සහ රාම්චරන් සුසංයෝගයෙන් නැවත වරක් හැඩවෙන පෙද්දී චිත්‍රපටය සිනමාලෝලින් අතර ලොකු කුතුහලයක් ඇති කරන්න සමත් වෙලා තියෙනවා. අද අපි විමසුම මේ දැවන්ත සිනමා නිර්මාණය පිටුපස ඇති සරල සාරාංශය සහ ඒ අන්තර්ගතය පිළිබඳවයි. පෙද්දි කියන්නේ සාමාන්‍ය වාණිජ්‍ය සිනමා පටයකින් ඔබ්බට ගිය හැඟීම්බර ඒ වගේම දැඩි ක්‍රියාදාමයන්ගෙන් පෙරුණු සිනමා අත්දැකීමක්. මෙහි මූලික කතාන්තරය කෙතෙන්නේ ග්‍රාමීය පසුබිමක් සහ මිනිසුන් අතර පවතින සමාජීය ගැටලු මුල් කරගෙනයි. තමන්ගේ පවුල තමන් ආදරය කරන මිනිසුන් සහ තමන් ජීවත්වන සමාජය වෙනුවෙන් අසාධාරණයට එරහිව නැගී සිටින ප්‍රබල චරිතයක් වටා මුළු කතාවම ගලා යනවා. පල්ලි ගැනීම, කැපකිරීම සහ ආදරය කියන මානව හැඟීම් සියල්ලම ඉතාමත් තාත්වික විදිහට මේ චිත්‍රපටය තුළින් ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. මේට පෙර රංගස්ථලාම් වැනි අතිශය සාර්ථක සිනමාපටයක් අපට දායාද කළ සුකුමාර්ගේ අධ්‍යක්ෂණය මෙහිදීත් කැපී පෙනෙනවා. චරිතවල ස්වභාවය සහ පසුබිම් දර්ශනය ඉතාමත් සියුම්ම ගලපා තිබීම ඔහුගේ සිනමා ශෛලියේ තවත් එක් සලකුණක්. රාම්චරන් තමන්ටම ආවේනික වූ සුපුරුදු සටන්කාමී මෙන්ම හැඟීම්බර රංගන විලාසය මේ චිත්‍රපටය හරහා තවත් ඉහළ මට්ටමකට ඔසවා තබා තිබෙනවා. ප්‍රේක්ෂකයා චිත්‍රපටය සමග තදින් බැඳ තබා ගැනීමට ඔහුගේ රංගන පෞරුෂය ප්‍රධාන හේතුවක් වෙනවා. තාක්ෂණික පැත්තෙන් බැලුවොත් මේ කැමරාකරණය සහ වර්ණ සංයෝගය ග්‍රාමීය සුන්දරත්වය වගේම ඒ ඇති රළු බවත් එක හා සමානවම ප්‍රේක්ෂකයා වෙත සමීප කරනවා. චිත්‍රපටයේ පසුබිම සංගීතය සහ ගීත කතාවේ හැඟීම්බර අවස්ථාවන් ත්‍රිව්‍ර කරන්න විශාල දායකත්වයක් සපයනවා. සමස්තයක් විදියට ගත්තොත් පෙද්දි කියන්නේ රාම්චරන්ගේ සිනමා ජීවිතයේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක්. ක්‍රියාදාම සිනමාවට මේ වගේ අර්ථවත් කතාන්දරවලට ආදරය කරන සිනමා ලෝලීන්ට මෙය මග නොහැරිය යුතු සිනමා අත්දැකීමක් බව නිසකයි. ඉතින් මේ චිත්‍රපටය ගැන ඔයාලගේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ සිනමා විමසුම් ඉදිරියටත් නරඹන්න මගේ පැන්සල channel එක subscribe කරන්න. අලුත් වීඩියෝකින් නැවත හමු වෙමු. ඔයාලා හැම දිනෙකටම සුබ දවසක්.